ආයිබෝල් ළමයි අද අපි සාකච්ඡා කරන්නේ 2004 අවුරුද්දේ ආපු පසුගිය විභාග ගැටලුවක්. අපිට දීලා තිනවා c සමානයි ලඝු i බෙදීම i නෝට් ධන එක වාරයක්. ඒක සමානයි qv බෙදීම kt කියලා. එතකොට මේ i සහ v වලින් පෙන්වන්නේ ධාරාවයි වෝල්ටීයතාවයලු. අපිට කියන මෙන්න මේ පදේ මාන මොනවද කියලා තමයි අපෙන් අහන්නේ. හරි අපි මේ ලඝු පදයක් නේ මෙතන තියෙන්නේ. ඒතර ඔක අපි දැනගන්න ඕනේ ඔයගොල්ලන් උදාහරණයක් ගත්තොත් y සමානයි ලඝු x කියලා සූත්‍රයක් දැක්කොත් ඒක මෙන්න මේ ෆෝමැට් එකෙන් යන සූත්‍රයක් දැක්කොත් මෙන්න මේ ලඝු ඇතුලේ තියෙන මෙන්න මේ x කියන පදේට ඒකකත් නැහැ මානත් නැහැ. ඒ වගේම මේ y ටත් ඒකක ඉන්නෙත් නැහැ මානෙ ඉන්න විදියකුත් නැහැ. එහෙනම් මේ තියෙන මේ ෆෝමැට් එක නේද? මේක නිකන් y වගේ. මේක නිකන් x වගේ. මේ ඉස්සරහා තියෙන නියතයක්ලු. එයාට ඒකක මානෙ නැහැ. එහෙනම් මේ කෑල්ලට මාන නැහැ කියන මේ ලඝු කෑල්ලටම ඒකක මාන නැහැ. ඒක ඉස්සරහා ඉලක්කමින් ගුණ කරගෙන මේ කෑල්ලට මාන ඉන්න විදියක් නැහැ. එහෙනම් මේ කෑල්ලට මාන නැහැ කියන්නේ y ට මාන තියෙන විදියකුත් නැහැ නේද? එහෙනම් අපිට මෙන්න මේ කෑල්ල qv බෙදීම kt සමානයි. අපි මාන නැති ඉන්න අපි 1 කියලා ගමු. දැන් අපෙන් අහන්නේ kt බෙදීම කිව්නේ. මම මේක උත්තර කරන්නම්. v මේ පැත්තෙන් තියාගෙන මේ පද දෙක හරස් පුන්තේ දාමු මෙහෙට. ඒතර kt බෙදීම q කියලා අපිට හම්බ වෙනවා. එහෙනම් අපිට kt බෙදීම q සමානයි v කියලා හම්බ වෙනවා. එහෙනම් kt බෙදීම q ගේ මාන සමාන වෙනවා v වල මාන වලට. ඒගොල්ලන් දැනගන්න ඕනේ මෙන්න මේ ෆෝමැට් එක. y සමානයි ලඝු x. මෙතන x කියන පදේට ඒකක මාන මොකුත් වෙන්නේ නැහැ. එයාට ඉන්නේ නැහැ කියන්නේ මේ පදේට ඉන්න විදියකුත් නැහැ. මේක නිකන් x වගේ. මෙයාට මානක් නැහැ. මෙයා නියත යන්නේ කොහොමද? මේ කෑල්ලට මාන වෙන්න විදියක් නැහැ. එහෙනම් මේක සමාන කරනවා. මේ කෑල්ලට එන්න විදියකුත් නැහැ. මේක එකට සමාන කරලා අපිට උත්තරේ ගන්න පුළුවන්. එහෙනම් v ගේ මාන තමයි මේකෙන් අපි v ගේ මාන අපිට ඉගෙන ගන්න නැහැ. නමුත් v ට මානයක් ඇතිනේ මොකක් කරේ වෝල්ටේජ් එකට. ඒකේ මාන වලට සමාන වෙන්න ඕනේ.